මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුංකෝ භික්කවේ අභිජානං පරිජානං විරාජයං පජහං බබ්බෝ දුක්ඛ කන්දායාති. පින්වත්නි, මේ ලෝකයේ තමා ගැන තියෙන වගකීම තමන්ටමයි තියෙන්නේ. ඒකට තමන්ගේ අත්දැකීම් පරාසය ඇතුලේ දැඩි දුෂ්කරතා අපට මුණ ගැහෙනවා. ඒ වගේම ඊටාම මටසිලුටු තැන් මුණ ගැහෙනවා. ඉතින් මේ දෙකම ජීවිතයේ තමාගේම නිර්මාණයක්. මේ තත්ත්වයන් දෙකම තමාවම නිර්මාණය කරගත්ත තත්ත්වයන්. ඇත්තටම ලෝකයේ ස්වභාවය ධර්මයෙන් බැලුවහම තමාව තමන්ම නිර්මාණය කරගෙන යන ගමනක් තියෙනවා. ඒතර තමන්ගේ නිර්මාණය තමා විසින්ම කරගත්ත දෙයක් තියෙනවා. නමුත් අපි මේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් නැවත නැවත සකස් වන ලෝකයට එකතු නොවි සදාතනිකවම අපට නිවිලා යන්න පුළුවන්. ඒතර මම නිර්මාණය කරගත්තේ මම විසින්මයි. එතකොට මා තුළ මම නිර්මාණය වීම පිණිස බලපාන සාක්ෂි ගොඩාක් බුද්ධ ශාසනය පෙන්නනවා. එකක් දෙකක් නෙමෙයි ගොඩාක් පෙන්නනවා. මේ පෙන්නන කොටස් ඔක්කොටම තමයි අපි කියන්නේ හේතුඵල කියලා. එතකොට මගේ නිර්මාණය මා විසින් කරගත් එකක්. කවුරුවත් කරාපු එකක් නෙමෙයි. එතකොට මාවම නිර්මාණය කරගෙන යන ගමනේදී මම නිර්මාණය වීම පිණිස බලපාපු අමුද්‍රව්‍ය ටික තේරුම් කරන්න තමයි හේතුඵල ධම කියලා එකක් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළා. ඒතර හේතුඵල ධමෙන් බලනකොට තමයි තේරෙන්නේ මම මාමයි නිර්මාණය කරගෙන තියෙන වෙන කවුරුවත් නෙමෙයි කියලා. එතකොට මේ ජීවිතයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට ඉස්සරහට යනකොට යාට ඊටාම තියුණු ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් වුවමනා කරනවා. ඒ තියුණු ආධ්‍යාත්මික වැඩපිළිවෙල නැති වුණොත් පින්වත්නි අපිට මේ බුද්ධ ශාසනයේ අර්ථයකට එකතු වෙන්න අමාරුයි. ඒත් අපි හැම වෙලාවකම උත්සාහ කරලා බලන්න ඕන ඒ බුද්ධ ශාසනයේ පෙන්වන අර්ථයට අපි කොහොමද එකතු වෙන්නේ කියලා. ඒතර මේ බුද්ධ ශාසනයේ අර්ථයට එකතු වෙලා බලනකොට තමයි තේරෙන්නේ මේ යථාභූත ඥානය. ඒතර මේ යථාභූත ඥානය කියන එක තමයි ඇත්තටම මාව නැවත නැවත නිර්මාණය වීම සම්පූර්ණයෙන් කඩා වැටෙන පරිච්ඡේදය. සම්පූර්ණයෙන් කඩා වැටෙන පරිච්ඡේදය මොකද්ද? සම්පූර්ණයෙන් කඩා වැටෙන පරිච්ඡේදය තමයි යථාභූත ඥානය. ඒතකොට යථාභූත ඥානය කියන එක උපදින්න අවශ්‍ය ඥානයක් තියෙනවා. ඒකට අපි කියන්නේ විදර්ශනා ඥානය කියලා. යථාභූත ඥානයට උපකාර කරන තත්ත්වය මොකද්ද? විදර්ශනා ඥානය. ඒතර විදර්ශනා ඥානයට අනුබල දෙන තත්ත්වය අනුබල දෙන්නේ හැබැයි අනුබලයක් දෙන තත්ත්වයට අපි කියන්නේ සුතමය ඥානය කියලා. ඒතර විදර්ශනා ඥානයට අනුබලයක් තමයි සුතමය ඥානයෙන් දෙන්නේ. සුතමය ඥානයේ මතම විදර්ශනා ඥානය කියලා එකක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බණ අහලා නිවන් දකින්නේ නැත්තේ. සුතමය ඥානය උපකාරාර්ථයෙන් අනුග්‍රහ කරන්නේ විදර්ශනා ඥානයට. විදර්ශනා ඥානයේ කිට්ටුවෙන්ම තියෙන්නේ යථාභූත ඥානය. ඒ යථාභූත ඥානයෙන් තමයි පින්වත්නි සම්පූර්ණයෙන් මෝහය කඩාගෙන වැටෙන්නේ. යථාපි සබ්බතෝ සේලං අචලෝ සුප්පතිට්ඨිතෝ. කෙනෙක්ගේ චලනය වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ චලනය වීම සිද්ධ වෙන්නේ නැත්තේ සම්පූර්ණයෙන්ම මෝහය දුරු කිරීමෙන්. අචලෝ සුප්පතිට්ඨිතෝ. චලනය වීමක් වෙන්නේ නැහැ.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද මේ මහවැසි වගේ ආනන්ද නියගයක් ඔබට මුණ දෙන්න සිද්ධ වෙන අත්දැකීමක්. ආනන්ද මේ ඍතුවල වෙනස් වීමෙන් මහවැසි ඇද හැලෙන්න පුළුවන්. ඒ මහවැසි අවසානයේ දැඩි නියගයටද ඔබව එකතු වෙන්න පුළුවන්. ආනන්ද ඔබ මේ කාරණා දෙකටම මුහුණ දිය යුතුයි. ආනන්ද මේ මහවැසි වගේම දැඩි නියගය එළඹෙනකොට ආනන්ද ඔබට ඒකට මුහුණ දෙන්න මොකද්ද තියෙන්න ඕන? ආනන්ද තමාව පිහිට කරගන්නවා හැර අන් සරණක් නෑ ආනන්ද කියලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාළා. එතකොට දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ දේ ඒ කියන්නේ කාලයකට දැඩි නියගෙන්නත් පුළුවන්, කාලයකට දැඩි වර්ෂාව පතිත වෙන්නත් පුළුවන්. මේ දෙකින්ම ආනන්ද ඔබ පීඩාවට පත්වීමට නියමිතයි. ආනන්ද දැඩි නියගයසේම මහවැසි ඇදහැලෙන වෙලාවට ආනන්ද ඔබ ඒවට මුහුණ දිය යුත්තේ කෙසේද? ඔබව පිළිසරණ කර ගැනීමෙන්. එතකොට ඔබව පිළිසරණ කරගන්න කතාව මොකද්ද? ඔබව පිළිසරණ කරගන්න කතාව තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ මෝහය සම්පූර්ණයෙන් දුර්වල වෙන රටාවට අපේ මානසික ප්‍රවාහය හදාගන්න එක. මෝහය සම්පූර්ණයෙන් දුර්වල වෙන විදියට අපේ මානසික ස්වභාවය හදාගන්න එක. එතකොට අන්න ඒ විදියට අපි වැඩ කළොත් විතරයි අපිට මේ අර්බුදයෙන් මේ ප්‍රශ්نين නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ලෝකයේ මෝහය පවතින්නේ කොයි තැනටද? එතකොට දැන් මේ මෝහය දුරු කරන්න ඕන කියලා නිතර කියන මෝහ සම්බන්ධනෝ බාලෝ බබ්බ රූපව දිස්සති කියලා මෝහය ගැන නිතරම කියනවා. එතකොට දැන් මේ මෝහය කියන එක දුර්වල කරන්න නම් එතකොට දැන් මෙතන මෝහය කියලා කියන්නේ මොකද්ද? මේ මෝහය කියන එක තියෙන තාක්කල් අවිද්‍යාව යැපෙනවා. අවිද්‍යාව යැපෙන්නේ මෝහය මත. මෝහය යැපෙන්නේ අවිද්‍යාව මත. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවකම තියෙනවා. ඒක තියෙන්නේ සම්මා දිට්ඨික සූත්‍රයේ. ඒතර සම්මා දිට්ඨික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ අවිද්‍යාව දුරු කරන්න ඕන. ඒතර අවිද්‍යාව දුරු කිරීම අවිද්‍යාව දුරු කරන්න යා තුළ අවිද්‍යා අනුසය අයින් කරන්න ඕන. එතකොට මෙතන අවිද්‍යාව දුරු කිරීම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානෙ නැතිකම. ඒක චතුරාර්ය සත්‍ය ඥානෙ මෝරන්නේ නැත්තේ ඇයි? අවිද්‍යා අනුසය නිසා. එතකොට අවිද්‍යාව පදනම් කරගෙන අවිද්‍යාව නැසලා දාන්න ඕන කියලා දේශනාවක තියෙනවා. එතකොට එතන අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානෙ නැතිකම. ඒ කියන්නේ දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදයාරිය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් වූ ආර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ඥානෙ නැතිකම තමයි අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ වදාළ මේ අවිද්‍යාවට හේතුව තමයි ආනන්ද මහණෙනි අවිද්‍යා අනුසය. ඒකට එතන අවිද්‍යා අනුසය කියලා කියන්නේ මෝහය. එතන අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා කම නෙමෙයි. ඒතොර යම් කෙනෙක් තුළ චතුරාර්ය සත්‍ය ඥානෙ පිහිටන් නැත්නම්, චතුරාර්ය සත්‍ය සම්බන්ධ ඥානෙ පිහිටන් නැත්නම්, ඒ චතුරාර්ය සත්‍ය ඥානෙ පිහිටන් නැත්තේ ඇයි? චතුරාර්ය සත්‍ය ඥානෙ පිහිටන් නැත්තේ අවිද්‍යා අනුසය නිසා. ඒකම ධර්මයක තැනක තොරන අවිද්‍යා ධාතුව කියලා. එතන අවිද්‍යා ධාතුව කියලා කියන්නේ අවිද්‍යා ධාතුන් පටිච්ච උප්පජ්ජති සංඥා. ඒ අවිද්‍යා ධාතුව නිසා අවිද්‍යා සහගතව සංඥා හට ගන්නවා. එතන අවිද්‍යා සහගතව සංඥා හට ගන්නකොට අවිද්‍යා සහගත සංඥාව නිසා දිට්ඨිය. අවිද්‍යා ධාතුව ඒ නිසා සංඥාව ඒ නිසා දිට්ඨිය. එතන අවිද්‍යා ධාතුව කියන්නේ මෝහය. අවිද්‍යා ධාතුව කියන්නේ මෝහය. එතකොට මේ මෝහය නිසා අවිද්‍යා සහගත සංඥා හට ගන්නවා. එයා ලෝකයේ තියෙන විදියට අඳුන ගන්නෑ. එයා තුල අර අවිද්‍යා ධාතුව පදනම් කරගෙන ලෝකේ අඳුන ගන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ අපි නිතරම කියන දෙයක් තියෙනවා පේන මට්ටම කියලා එකක් තියෙනවා. අඳුන ගන්න මට්ටම කියලා තව එකක් තියෙනවා. මේ මට්ටම් දෙකනේ ලෝකේ තියෙන්නේ. පේන මට්ටම කියලා එක මට්ටමක් තියෙනවා. ඒ පේන මට්ටම තුල අඳුනා ගන්න මට්ටම කියලා තව මට්ටමක් තියෙනවා. එතකොට දැන් මේ පේන මට්ටම තුල අඳුනා ගන්න මට්ටමයි දෙකම එකම තලයකදී සිද්ධ වුණොත්. පේන මට්ටමයි අඳුන ගන්න මට්ටමයි එකම ස්වභාවය නම් එතන පින්වත්නි භවයට රැස්වීමක් නැහැ. භව කර්ම රැස් වෙනවා කියලා එකක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ලෝකේ අත්දැකීම් දෙකයි තියෙන්නේ. ලෝකේ කියන්නේ අපි මුහුණ දෙන අත්දැකීම තුල
පැති දෙකකින් විතර ඒක කතා කරන්න පුළුවන්. මොකද්ද? පේන මට්ටම කියලා එකක් තියෙනවා. අඳුන ගන්න මට්ටම කියලා එකක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. එතකොට පේන මට්ටම සහ අඳුනා ගන්න මට්ටම එකම සමතලයක තිබ්බොත් පේන මට්ටමමයි අඳුන ගන්න මට්ටමත් එතන කර්ම රැස් වෙන්නේ නැහැ. භවයට අදාළ රැස්වීමක් නැහැ. එතකොට දැන් මෙතන තියෙන ව්‍යාකූලත්වයේ තියෙන්නේ පේන මට්ටමේ නොව, ඒ කියන්නේ මේ තියෙන මට්ටමේ නොව, පේන මට්ටම කියලා මෙතන නිතරම අදහස් කරන්නේ තියෙන මට්ටම කියන එක. තියෙන මට්ටමේ නොව අරුබුදයේ තියෙන්නේ අඳුන ගන්න මට්ටමේ. තියෙන මට්ටමේ කිසිම ව්‍යාකූලත්වයක් නැහැ. එතකොට තියෙන මට්ටම කියන එක එකක්, අඳුන ගන්න මට්ටම කියන්නේ එකක්, දෙකක්. එතකොට මේ දෙකක් තියෙන. එතකොට මේ දෙකම එකම ස්වභාවයෙන් තියෙන මට්ටමයි අඳුන ගන්න මට්ටමයි කියන එකම තලයක නම් තියෙන්නේ භව කර්ම රැස් වෙන්නේ නැහැ. දැන් මේ භව කර්ම රැස් වෙන්නේ තියෙන මට්ටම තුල අඳුන ගන්නකොට අවිද්‍යා ධාතුව පදනම් කරගෙන අඳුන ගන්න කමක් තියෙනවා. එතකොට අවිද්‍යා ධාතුව කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? මෝහය. එතකොට මෝහය පදනම් කරගෙන අඳුන ගන්න මට්ටම තුල මොකද්ද වෙන්නේ? මෝහය පදනම් කරගෙන අඳුන ගන්නකොට ඒ අඳුනා ගන්න මට්ටම තුල අවිද්‍යා ධාතුව නිසා අවිද්‍යා සහගත සංඥා හට ගන්නවා. ඒ අඳුන ගන්න මට්ටම තුල තමන්ගේ වසඟේ පැවැත්විය හැකි මට්ටමින් තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් ආකාරයෙන් තමයි එයා අඳුනගන්නේ. ඒ අඳුනගන්න මට්ටමට කියන සංඥා උපාදානය කියලා. අවිද්‍යා ධාතුව නිසා අවිද්‍යා සහගතව සංඥා හට ගන්නවා. ඒ නිසා මේක ඇතුලේ දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. එයා ඒකට බලපෑම් කරන්න පටන් ගන්නවා. තෘෂ්ණා මාන දිට්ඨි සහගතව මම මගේ ආත්මය කියන අර්ථය ඇතුලේ එයා ඒකට මැදිහත් වෙන්න පටන් ගන්නවා. ඒ මැදිහත් වෙනකොට මොකද්ද වෙන්නේ? අර තියෙන මට්ටම තුල අඳුනා ගන්න මට්ටම තුල ඒ අඳුනා ගැනීම තුල එයා අඳුනා ගන්න මට්ටම ලෝකෙට අයිති කියලා එයා කල්පනා කරන්න ගන්නවා. සංකීර්ණ කතාවක්. අඳුනා ගන්න මට්ටම ලෝකෙට අයිති දෙයක් කියලා එයා කල්පනා කරනවා. එයා අඳුනගත්තේ මෙහෙම ලෝකයක් තියෙන අවිද්‍යාව තියෙන නිසා නෙමෙයි. එයා දන්නේ මේක. මම මේ විදියට අඳුනගත්තේ මෙහෙම ලෝකයක් එළියේ තියෙන නිසා කියලා අර අඳුන ගන්න මට්ටම හැම වෙලාවකම ලෝකෙට බාහලලා බලනවා. එයාගේ මානසික ස්වභාවය එළියේ ලෝකෙට බාහලලා බලනවා. ඒ බලන හැම වෙලාවකම එයා මේ අවිද්‍යා ධාතුව මතින් තමයි බලන්නේ. බලනකොට නෑ මට කිසිම වැරදීමක් වෙලා නැහැ. මම අඳුනගත්තේ ලෝකයක් තියෙන නිසාමයි කියලා ලෝකය ඇසුරු කරගෙන එයා හිතන්න පටන් ගන්නවා. වැඩ කරන්න පටන් ගන්නවා. කතා කරන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. එතකොට අර හිතන්න පටන් ගන්නවා, කියන්න පටන් ගන්නවා, කරන්න පටන් ගන්නවා. ඔන්න ඕකට තමයි කියන්නේ විඥාන කෘත්‍ය කියලා. ඇත්තට මේක තේරෙනවා අඩුයි. මේක උගාක් ගැඹුරින් කල්පනා කළාම තමයි තේරෙන්නේ. එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මෝහය දුරු කරලා නැති නිසාම අපේ අභ්‍යන්තරය තුල මොකද්ද වෙන්නේ? අචලෝ සුප්පතිට්ඨිතෝ හැම වෙලාවකම අචල ස්වභාවයක්. එකම ස්ථාවරයක පිහිටි ස්වභාවයක් අපේ මනස තුල නැහැ. එතකොට මේ නැත්තේ අර ආනන්ද හාමුදුරුවෝ කියපු කතාවමයි වෙලා තියෙන්නේ. මොකද්ද? ආනන්ද ඔබට ඉදිරියේදී දැඩි නියගයක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ඉතා වැසි සහිත අවකාශයක් මුණ ගැහෙන්න පුළුවන්. ආනන්ද ඔබ මේ දෙකටම මුණ දෙන්න ඕන. ආනන්ද ඔබ මේ දෙකටම ඔබ මුණ දෙන්න නම් ආනන්ද තමාව පිහිට කර ගන්නවා හැර ආනන්ද ඔබට වෙන විසඳුමක් නැහැ. ඔයාට ආනන්ද මොකක්වත් විසඳුමක් නැහැ. එතකොට දැන් අර දැඩි නියගයේ වගේම ඉතා වැසි සහිත මහ වැසි ඇදහැලෙනකොට මේ දෙකෙන්ම කම්පණයට පත්වීම මේක තමයි ලෝකයේ දෙපැත්ත ද්වි ස්වභාවය උභයාන්තය. එතකොට මේ දෙපැත්තෙන්ම අපි පීඩාවට පත් වෙනවා. හැම වෙලාවකම දෙපැත්තකින් අපි පීඩාවට පත් වෙනවා. ලෝකේ සියලු අත්දැකීම් පරාසය තුල එහෙමයි. එතකොට මේ දෙපැත්තෙන්ම අපි පීඩාවට පත් වෙන්නේ ඇයි මොකක් නිසාද? මෝහය පදනම් කරගෙන. එතකොට මේ මෝහයට අපි ධර්මයේ පාවිච්චි කරන වචනේ මොකද්ද? අවිද්‍යා ධාතුව. එතකොට අවිද්‍යා ධාතුව පදනම් වෙලා තමයි අවිද්‍යාව හැදෙන්නේ. එතකොට අවිද්‍යා ධාතුව කියන්නේ මෝහය. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැති එක. දුක්ඛේ අඥානං කියන එක.
චතුරාර්ය සත්‍ය ඥානෙ නැහැ කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ඥානෙ නැති එක යැපෙන්නේ මොකක් මතද? අවිද්‍යා ධාතුව මත. අවිද්‍යා ධාතුව කියන්නේ මොකද්ද? මෝහය. මෝහය දුර්වල වුණාම මොකද්ද වෙන්නේ? අචලෝ සුප්පතිට්ඨිතෝ. ඒක ඇතුළාන්තයේ තුල සම්පූර්ණයෙන්ම මහවැස්ස ඉදිරියේ දැඩි නියඟේ ඉදිරියේ දෙකටම හෙලවෙන්නේ නැති මට්ටමේ මානසික ප්‍රවාහය. පුළුවන් නම් මේක හොඳට තේරුම් ගන්න බලන්න. එතකොට දැන් මෝහය බලවත් වෙනකොට මෝහය කියලා ධර්මයේ පාවිච්චි කරන්නේ අවිද්‍යා ධාතුව. එතකොට මෝහය නිසා වර්තමානයේ මේ වෙලාවේ අරුබුදේ වැටෙන්නේ කොහොමද? දැන් කොහොමද අමාරු වැටෙන්නේ? අවිද්‍යා ධාතුව නිසා අවිද්‍යා සහගතව සංඥා පහළ වෙනවා. අවිද්‍යා සහගතව සංඥා නිසා අවිද්‍යා සහගත දෘෂ්ටියක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අවිද්‍යා ධාතුව, අවිද්‍යා සහගත සංඥා, අවිද්‍යා දිට්ඨිය. මෙන්න මේ තුන තිබ්බම තමයි පින්වත්නි කර්ම රැස් වෙන්න පටන් ගන්න. අපි කියන්නේ මේ කර්මයේ පරණ කර්මයක් තමයි මේ ගෙවන්නේ. මේ වෙලාවේ කර්ම රැස් කරොත් එහෙම අනාගතේ මට අමාරු වැටෙන්න වෙනවා කියලා කියන්නේ. ওই සම්පූර්ණ කතාව දුවන්නේ අවිද්‍යා ධාතුව නිසා අවිද්‍යා සහගත සංඥාවත්, අවිද්‍යා සහගත සංඥාව නිසා අවිද්‍යා සහගත දිට්ඨිය. එතනින් පස්සේ ඒ අනුව තමයි අනිකුත් චිත්තචෛතසික ප්‍රවාහය ගලන්න පටන් ගන්න. එතකොට අවිද්‍යා ධාතුව මෝහය දැන් බුදුරජාණන් වහන්සේ මේක සම්මාදිට්ඨික සූත්‍රයේදී පැහැදිලි කළා මොකද්ද? අවිද්‍යාව අවබෝධ කරන්න මහණෙනි මේ අවිද්‍යාවට මුලත් අවබෝධ කරන්න. අවිද්‍යා සූත්‍රයේදී අවිද්‍යාව මුල කියන්නේ යද්දී අමනසිකාර ඔය වගේ ලොකු කතාවක් කියන යනවා. නමුත් අර සම්මාදිට්ඨිය පහළ වීම සම්බන්ධ අවිද්‍යාවට හේතුව විදිහට පෙන්වන්නේ අවිද්‍යා ධාතුව මෝහය. දැන් ඔබ අහලා ඇති මෙහෙම දේශනාවකුත් මහණෙනි මේ අවිද්‍යාව මෝරන්නේ ආශ්‍රව නිසා කියලා. එහෙම එක තැනක තියෙනවා. අවිද්‍යාවට හේතුව මොකද්ද? ආශ්‍රව. එතකොට ඒ ආශ්‍රව කියද්දි මොනවද තියෙන්නේ? ආශ්‍රව කියද්දි තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. අන්න බලන්න ඒකෙත් අවිජ්ජාශ්‍රව කියලා කොටසක් තියෙනවනේ. ඇත්තටම කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව කියන ඔක්කොම යැපෙන්නේ අවිජ්ජාශ්‍රව මත. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී වදාලා අපට කොහොමද? පින්වත් මහණෙනි මේ අවිද්‍යාව යැපෙන්නේ අවිද්‍යාවට හේතු ආශ්‍රව. එතකොට අවිද්‍යාවට හේතු ආශ්‍රව, අවිද්‍යාව යැපෙන්නේ ආශ්‍රව මත කියලා බුද්ධ දේශනාවක තියෙනවා. එතකොට අවිද්‍යාව යැපෙන්නේ ආශ්‍රව මත නම් මොනවද ආශ්‍රව? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthi ආශ්‍රව. එතකොට එතන අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ මෝහය කියන එක. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් අවිජ්ජාශ්‍රව නිසා අවිද්‍යාව යැපෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඒකේ අදහස් කරන්නේ මෝහය නිසා චතුරාර්ය සත්‍ය සම්බන්ධ ඥානය කඩාගෙන වැටිලා තියෙන්නේ. මෝහයෙන් ඒක වැහිලා තියෙන්නේ. ඒතර මෝහය වසාගෙන ඉන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධයට අදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයට අපේ ඇතුළාන්තයේ විවෘත නොවි මෝහය වසාගෙන ඉන්නවා. ඒතර මෝහය කියන්නේ අවිද්‍යා ආශ්‍රව. ඒතර අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ඥානෙ නැතිකම. ඒතර මෝහය තියෙන තාක්කල් චතුරාර්ය සත්‍ය ඥානෙ කියලා කන්නේ නැහැ. එතකොට දැන් මේ මෝහය හඳුන්වන්න තමයි අවිද්‍යා ධාතුව කියලා නිතරම කියන්නේ. එතකොට අවිද්‍යා ධාතුව නිසා මොකද්ද වෙලා තියෙන්නේ? අවිද්‍යා සහගත සංඥා හට ගන්නවා. අවිද්‍යා සහගත සංඥා හට ගන්නකොට අවිද්‍යා සහගත දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. අවිද්‍යා සහගත දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. එතකොට අවිද්‍යා මෝහය නිසා අවිද්‍යා සහගතව සංඥා හට ගන්නවා කියන්නේ අර මෝහය තිබ්බට පස්සේ එයාට ලෝකේ තියෙන මට්ටමින් අඳුන ගන්න බෑ. අඳුන ගන්න මට්ටමනේ සංඥාව. අඳුන ගන්නවා කියන එකට අපි මොකද කියන්නේ? රූප සංඥා, රූපය අඳුන ගන්නවා. ශබ්ද සංඥා, ශබ්දය අඳුන ගන්නවා. එතකොට හඳුනා ගැනීම කියන එකට ධර්මයේ පාවිච්චි කරපු වචනේ මොකද්ද? සංඥාව, අඳුනා ගැනීම. එතකොට දැන් අපි සාමාන්‍ය ලෝකේ අපි අඳුනගන්නේ කොහොමද? රූප සංඥා, ශබ්ද සංඥා ආදී අපි තුල හට ගන්නවනේ. අපි අඳුනගන්නේ පේන මට්ටමෙම නෙමෙයි. ඒ කියන්නේ තියෙන මට්ටමෙම නෙමෙයි අපි අඳුනගන්නේ. තියෙන මට්ටමින් අඳුනා ගැනීම කියන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ. තියෙන මට්ටමයි අඳුනා ගන්න මට්ටමයි එකම තලයක නම් තියෙන්නේ. කර්ම රැස් වෙන්නේ නැහැ. තියෙන මට්ටමමයි අඳුනා ගන්න මට්ටම. ආයි භව කර්ම රැස් වෙන්නේ. එතකොට ඊළඟට අපි දැනගන්න ඕන තියෙන මට්ටම තුල කර්ම රැස් වෙන්නේ කොහොමද? තියෙන මට්ටම තුල අඳුනා ගන්නකොට මෝහ සහගතව අඳුනා ගන්න කමක් එනවා. එතකොට අවිද්‍යා ධාතුව නිසා අවිද්‍යා සහගත සංඥා හට ගන්නවා. මෝහ සහගත අඳුනා ගන්නකොට
ඒ අඳුනා ගැනීම ඇතුලේ දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. ඒ දෘෂ්ටිය ඇතුලේ තමයි අර අඳුනගත් එකයි තියෙන එකයි සංසන්දනය කරලා බලනවා මේ හිත. කොහොමද සංසන්දනය කරන්නේ? මං අඳුනගත් එක හරිද කියලා නැවත නැවත ලෝකේ දිහා බලනවා. ලෝකේ දිහා බලනකොට පින්වත්නි ඔව් මං අඳුනගත්තේ මෙහිම ලෝකයක් තියෙන නිසාමයි කියලා Tamanගේ හිත ඒ අදහස තහවුරු කරගන්නවා. ඒ තහවුරු කරගත්තට පස්සේ අර අඳුනගත්ත දේ පදනම් කරගෙන තියෙන දේ අඳුන ගන්නකොට අඳුනගත්ත දේ පදනම් කරගෙන සිතින් කයින් වචනෙන් කර්ම රැස් වෙන්න ගන්නවා. ඒ සිතින් කයින් වචනෙන් කර්ම රැස් වෙන මට්ටමට කියන්නේ විඥාන කෘත්‍ය කියලා. එතකොට තියෙන මට්ටමින්ම අඳුන ගන්නවා නම් ඒක මොකද්ද? ඒක තමයි නාම රූප කෘත්‍ය. මං කියන එක තේරෙනවද? ඔයගොල්ලෝ අහලා ඇති බුද්ධ දේශනාවේ වචනයක් තියෙනවා නාම රූප පත්‍ය විඥානං කියලා. එහෙම එකක් තියෙනව නේද? පටිච්ච සමුප්පාදේ නම් තියෙන විඥාන පත්‍ය නාම රූපං කියලා. ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප වැඩෙනවා කියලා. නමුත් මහා නිදාන කියලා සූත්‍රයක තියෙනවා. මහා නිදාන කියන සූත්‍රයේ තියෙනවා කොහොමද? මහා නිදාන සූත්‍රය අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප පත්‍ය විඥානං කියලා. අනිත් පැත්තට කියනවා මොකද මේ නාම රූප පත්‍ය විඥානං කියන්නේ? පේන මට්ටමම අඳුන ගන්න මට්ටම. පේන මට්ටම අඳුන ගන්න මට්ටම. එතකොට පේන මට්ටමයි අඳුන ගන්න මට්ටමයි එකම මට්ටමක් නම් ඒක නාම රූප කෘත්‍යය. එතකොට ඒක නාම රූප කෘත්‍යය. පේන මට්ටමම අඳුන ගන්නවා. එතකොට නාම රූප පත්‍ය විඥානං වෙන්නේ කොහොමද? පේන මට්ටම තුල අවිද්‍යාව සහගතව මෝහ මූලික අඳුන ගන්නකොට ඒ එයා අඳුන ගන්න ඕනේ අවිද්‍යාවෙන් අඳුන ගන්න. ඒ අඳුන ගන්න මට්ටම ලෝකෙට අයිති කියලා හිතනවා. දැන් උදාහරණයක් විදිහට Tamanට වේදනාවක් හටගත්ත කියමුකෝ ලෝකේ අඳුන ගන්නකොට. මට මේ වේදනාව විපැද්දුවේ එළියේ ලෝකයේ කියලා හිතෙනවා. මට මේ දැන් වේදනාව විපැද්දුවේ එළියේ ලෝකයමයි කියලා හිතෙනවා. පාට වේදනාව කොහොමද ඇති වුනේ? එයා දන්නේ වේදනාව හේතුඵල වශයෙන් ලියා ගන්න. එතකොට එයා හිතනවා මට වේදනාව විපැද්දුවේ බාහිර ලෝකයමයි කියලා. මට මේ විදිහේ වේදනාවක් ඇතුවේ බාහිර ලෝකයේ කියලා හිතනවා. හිතන්නකො පින්වත්නි තමන්ගේ සිත තුළ ලෝකේ අඳුන ගන්නකොට රාගය ඇති වුණා කියලා. රාගය ඇති වෙනකොට එයා හිතනවා රාගය ඉපැද්දුවේ මේ ස්ත්‍රිය මට. රාගය ඉපැද්දුවේ මේ පුරුෂයා මට කියලා ලෝකේ දිහා බලනවා. රාගය ඉපැද්දුවේ මේ ස්ත්‍රිය කියලා පේනවා නම් ඔන්න ඔය පේන මට්ටමට කියන්නේ මොකද්ද? එතකොට රාගය ඉපැද්දුවේ මෙන්න මේ ස්ත්‍රියමයි මා තුළ කියලා බැලුවොත් ඒ විදිහට දකින්න පටන් ගත්තොත් ඒ විදිහට හිතන්න පටන් ගත්තොත් ඒ ඔස්සේම වැඩ කරන්න පටන් ගත්තොත් අන්නේ හිතන්න පටන් ගන්න කල්පනා කරන්න පටන් ගන්න වැඩ කරන්න පටන් ගන්න මට්ටමට අපි කියන්නේ මොකද්ද? විඥාන කෘත්‍යය. ඔන්න ඕකට තමයි කියන්නේ නාම රූප පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං නම් පටිච්චසමුප්පාදෝක්ෂය අපි ඕන තරම් දේශනා කරලා තිනවා. ලොකු ප්‍රශ්නයක් ඕක මටත් තිබ්බ කාලයක් ප්‍රශ්නයක් මහා නිදාන සූත්‍රයේ ඇයි මේක අනිත් පැත්තට කිව්වේ කියලා. අවිජ්ජා පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා සංස්කාරය ඇස් වෙනවා. සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥානය විඥාන පත්‍ය නාම රූපං. හරි කතාව හරි. විඥානය නිසා නාම රූප සකස් වෙනවා. දැන් මේ මහා නිදාන සූත්‍රයේ කියනවා නාම රූප පත්‍ය විඥානං කියලා. මේ නාම රූප පත්‍ය විඥානං කියලා කිව්වේ මේ මෝහ මූලික සත්‍යයගේ ක්‍රියාකාරීත්වය කියන්නේ. ඇත්තට මේක ගොඩාක් තේරෙන්න ප්‍රඥාව හොඳට තියෙන්න ඕන. හොඳට ප්‍රඥාව තියෙන්න ඕනේ මේක තේරෙන්න. දැන් මට කියන්න මොකද්ද නාම රූප කෘත්‍යය? පේනවා. ලෝකේ පේන මට්ටමේ අඳුර ගන්නවා. එච්චරයි. ඒතර පේන මට්ටමේ අඳුර ගන්න එක නාම රූප කෘත්‍යය වෙන්නේ කොහොමද? ඒක පරණ හේතුඵල ධමෙන් මේ වෙනකොටත් හැදිලා ඉවරයි. ලෝකේ පේන්නේ ඇහැ හැදිලා තියෙන නිසා. ඇහැ කවද්ද හදාගත්තේ? දැන් හදපු එකක්ද ඇහැ? ඇහැ දැන් හදාගත්ත එකක් නෙමෙයි. ඇහැ අපේ අම්මා හදපු එකක් නෙමෙයි. අම්මා හදපු එකක් කියලා හිතන්නේ මෝහයට. ඇයි අපි අර ඉස්සෙල්ලා කිව්වේ? ආනන්ද මේ ලෝකයේ දැඩි නියගසේම මහවැසිය ඇද හැදෙන්න පුළුවන්. එතකොට ඇහෙන් මනාපේවයි අමනාපේවයි දෙකම පේන්න පුළුවන් කියන එකට ඔය කියන්නේ. ආනන්ද මේ ලෝකයේ ඔබට දැඩි නියගසේම මහවැසිත් ඇද හැලෙන්න පුළුවන්. ඔබ ඒවට මුහුණ දිය යුතුයි ආනන්ද. ඇයි මුහුණ දෙන්න ඕනේ? මග හරින්න බෑ. ඇයි මග හරින්න බැරි? මේ වෙනකොට ඇහැ හැදිලා ඉවරයි.
මේ වෙනකොට මේ කන හැදිලා ඉවරයි. නාසය හැදිලා ඉවරයි. දිව හැදිලා ඉවරයි. මේ කය හේතුඵල ධමයෙන් හැදිලා ඉවරයි. හැදිලා ඉවරයි. අපි ආයි බලාපොරොත්තු වෙන්නේ මේ හැදුනේ. අපිට කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ මෙහෙට එන්න ඕන කියලා. දෙමව්පියන්ට බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ පින්වත්නි මෙහෙට දරුවෝ එන්න ඕන කියලා. එයාලා බලාපොරොත්තු වුණත් එයාලට ඕන විදියට මේ කතාව ලියුනේ නැහැ. එයාලට ඕන විදියට මේ වැඩේ සිද්ධ වුන්නේ නැහැ පින්වත්නි. එයාලට ඕන නම් සමහර දරුවෝ අම්මලා ඉන්නවා පිරිමි ළමයි බලාපොරොත්තු වෙනවා. ගෑනු ළමයිමයි හම්බෙන්නේ. ගෑනු ළමෙක් බලාපොරොත්තු වෙනවා. පිරිමි ළමයිම හම්බෙන්නේ නැහැ. අපිට ඕන විදියට මේක වෙන්නේ නැහැ. සමහර දරුවෝ බලාපොරොත්තු වෙනවා. එයාලට ලැබෙන්නේ නැහැ. සමහර මිනිස්සු දරුවෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට සමහරට මේ අකාලේ දරු ගැබක් පිටනවා. සුදුසු නුසුදුසු කාලේ දරු ගැබ පිටනවා. අංග විකලව දරු ගැබ පිටනවා. කවදාවත් අම්මා කෙනෙක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. ඒතො නමුත් මේක අපි ධර්මයෙන් ලියාගන්නේ කොහොමද? මේක විපාකයක් පින්වත්නි. එතකොට ඇස මේ වෙලාවේ හැදිලා තියෙන නිසා අපි හැදිලා තියෙන ඇස කන නාසය දිවකය මනස ඔච්චරයිනේ මේ ඇඟේ තියෙන්නේ. එළියේ ලෝකයක් එක්ක සම්බන්ධ වෙන පාර්ට්ස් ඔච්චරයිනේ තියෙන්නේ. ඒ ඔයිට වඩා ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න වෙන තැනක් නැහැ නේ පින්වත්නි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් ලෝකේ අපි අත්දකිනවා. ලෝකේ ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන මට්ටමට ඇහැවි කියන එක මේ දැන් අපි හදාගත් එකක්ද? නෑ මේක දැන් හැදිලානේ. එතකොට මේ ඇහැ හැදිලා තියෙන නිසා මේ ඇහැ තියෙන නිසා ලස්සන ඒවා විතරක් නෙමෙයි පේන්නේ අවලස්සන ඒවාත් පේනවා. එතකොට මේ දෙකටම අපි මූණ දෙන්න ඕන. මූණ දෙන්නේ කොහොමද? අමෝහ මූලිකව. මොහේ මූණ දුන්න ගමන් මොකද වෙන්නේ? අර මහවැස්ස සහ මේ නියගේ ඉස්සරහා එයාව හෙල්ලෙන්න පටන් ගන්නවා. ආනන්ද මේ ලෝකයේ මහවැසිසේම දැඩි නියගයේද ඔබට අත්දකින්න වෙන්න පුළුවන්. එතකොට දැඩි නියගයේසේම මහවැසිද ඇදහැලීමට නියමිතයි ආනන්ද. ඔබ ඒවට මුහුණ දිය යුතුයි. ඔබ ඒවට මුහුණ දෙන්න ඕන. ඒකෙදී ඔබ ආනන්ද ඒවට මුහුණ දිය යුත්තේ තමාවම පිහිට කර ගැනීමෙන් පමණයි. ඉතින් මේ බලන්න පොඩි යෙදුමක් කොච්චර ගැඹුරුද? එතකොට මේ ඇහැ සකස් වෙලා තියෙන නිසා මනාප රූපද අමනාප රූපද මේ දෙකම ඔබට අත්දැකීමක් විදියට ලැබෙන්න නියමිතයි. දැන් අපි කැමැතිම රූප විතරක් අපිට ලැබෙනවද? ඉතින් කැමැතිම රූප ලැබෙනවා නම් මේ ධර්මයක් වැඩක් නැහැ නේ පින්වත්නි. අපි ආසා කරන රූපම ලැබෙනවා නම් ඉතින් මොකටද මේ ධර්මයක් අපිට? අපි බලාපොරොත්තු වෙන විදියට අපිට ලෝකේ හම්බ වෙනවා නම් මේ මෙහෙම ධර්මයක් වුවමනා කරන්නේ නෑ ඇත්තටම. අපි බලාපොරොත්තු වෙන විදියට ලෝකේ හම්බ වෙනවා නම් මොකටද මෙහෙම ධර්මයක් අවශ්‍ය නෑ නේ පින්වත්නි. අවශ්‍යම නෑ. එතකොට දැන් මේ මහවැසි සහ නියගේ කියලා අදහස් කළේ පින්වත්නි මේ සලායතන වලින් මනාප ලෝකේ සහ මනාප ලෝකේ. එතකොට දැන් මේ මනාප ලෝකේ සහ අමනාප විදියට ඒ කියන්නේ මනාප අමනාප වශයෙන් මට අඳුන ගන්න වෙලා තියන්නේ ඇයි? මනාපකම ඇතුලේ සුඛාස්වාදයකුත් අමනාපකම ඇතුලේ දුක්ඛාස්වාදයකුත් අපි තුල උපදිනවා. එතකොට මේ මනාපමනාප අත්දැකීම් තුල සුඛාස්වාද දුක්ඛාස්වාද උපදිනවා. මනාපමනාප වශයෙන් ලෝකේ ඇසුරු කරන්න මගේ ඇහැ හැදිලා තියෙන නිසානේ. එතකොට ඇහැ හැදුනේ කවද්ද? පරණ මොනවා හරි හේතුන්ගෙන් හැදිලා ඉවරයි. එතකොට පරණ හේතුන්ගෙන් හැදිලා තියෙන නිසා අපි ඒකට කියන්නේ විපාක නාම රූප. මොකක්ද ඒකට කියන්නේ? විපාක නාම රූප. ඇස සම්බන්ධ මේ චක්කු ප්‍රසාදයක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම සංස්කාරات හට ගන්නවා. ඒක විපාකයක්. අපිට ඕන විදියට නෙමෙයි වෙන්නේ. එතකොට ඇහි පහළ වීමෙන් මනාපමනාප ලෝකේ මුණ ගැහෙනවා. මහවැසි වගේම දැඩි නියගේ හම්බ වෙන්න නියමිතයි. එතකොට මේ දෙකටම අපි මුණ දෙන්න ඕන පලා යන්න බෑ ලෝකේ. හැංගෙන්න බෑ තැන. එතකොට දැන් මේක තමයි පින්වත්නි විපාක නාම රූප. එතකොට අපි මෝහය නැත්තම් අපි කොහොමද දකින්න ඕන? ලෝකය තියෙන මට්ටමේ අඳුනගත්තම හරි. පැටලෙන්න යන්නේ. තියෙන මට්ටමේ අඳුන ගන්නවා. වගකීම් සහිත කෙනෙක් දෙයක් හොයන්න යන්නේ. මේ මට්ටමට රූප පේන්නේ අමනාප සහගතව මෙන්න මේ හේතු නිසා කියලා හේතු විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ ලෝකයේ ඇතුලේ. එතකොට මොකද වෙන්නේ? පේන මට්ටම අඳුනා ගන්න මට්ටම එකම තලයක වුණොත් එහෙම ඒක රහතන් වහන්සේගේ හැක්. ඒක කෙලෙස් සහිත හැක් වෙන්න බෑ. ඒක නිකලෙස් උත්තමේකට අයිතිය හැක්. ඇයි? විඥානපච්ච නාම රූපපච්ච විඥානං කියන එකට යන්නේ නැහැ දැන්. එතන නාම රූපපච්ච විඥානං කියන එකට යන්නේ කොහොමද? ඒ පේන දේ පේන මට්ටම තුල ඔයාලගේ හිතට සිතුවිලි එනව නේද?
පේන මට්ටම තු ඔයාලට ඕන විදිහට අඳුන ගන්නව නේද මෝහ සහගතව. පේන මට්ටම තුල පින්වත්නි ඔයාලා සුඛ වේදනාව දුක්ඛ ආස්වාදයෙන් ආස්වාදයට පත් වෙනව නේද? අන්නේ ආස්වාදයට පත් වෙන මට්ටම, සිතුවිලි මට්ටම, අඳුනා ගන්න මට්ටම, මට මෙහෙම අඳුන ගන්න වෙලා තියෙන්නේ, මට මෙහෙම වේදනාවක් තියෙන්නේ, මට මෙහෙම සිතුවිලි හටගන්නේ මෙන්න මේ වගේ එළිය රූප තියෙන නිසා කියලා ඕගොල්ලන්ගේ ඇතුලේ මට්ටම එළිය රූපයත් එක්ක ගැට ගහ ගන්නවා. ඕගොල්ලොන්ට දැන් ඕගොල්ලෝ තුල අඳුන ගන්න මට්ටම, ඔයාලගේ සිත තුල ඒකෙන් සිතුවිලි හට ගන්න මට්ටම, ඒක ඇතුලේ වේදනාව හට ගන්න මට්ටම කියන මේ අවකාශය තියෙනවනේ. ඒ අවකාශයේ එළිය අර දැක්ක රූපයට අදාළයි කියලා එළිය රූපය මේ ඇතුලේ හටගත්ත තත්ත්වයට එක්ක ඈඳ ගන්නවා, ගැට ගහ ගන්නවා. එතකොට ඔයාලා තුල ඒ ඇසුරු කරගෙන ඔයාලා තව දුරටත් හිතන්න පටන් ගන්නවා. තව දුරටත් කතා කරන්න පටන් ගන්නවා. ඒ ගැන අතාරින්න බෑ. ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි විඥාන කෘත්‍යය කියන්නේ. ඒකටයි විඥාන කෘත්‍යය කියන්නේ. විඥානයේ ප්‍රතිසන්දිය ලැබීමට දැන් ලෑස්ති. එයා තුල අර හිතන කියන කරනකම දක්වාම මෝහ මූලිකව පේන මට්ටම තුල අඳුනගන්නේ නැතුව, පේන මට්ටම තුල අවිද්‍යාව සහගත මෝහ මූලිකව අඳුනගන්න ගිහින්, මෝහ මූලිකව දෘෂ්ටියක් හදාගෙන ඒ ඇතුලේ වැඩ කරන්න ගිහින්, ඒ වැඩ කරනකොට මට වැඩ කරන්න උනේ ලෝකයක් තියෙන නිසා තමයි කියලා හිතන්න ගිහින්, ඒක ඇතුලේ ඔගොල්ලෝ තුල රැස් වෙන කර්මය පින්වත්නි අනාගත පුනර්භවය හදන්න නියමිතයි. ඒ නිසා අපි ඒකට කියන්නේ මොකද්ද? විඥාන කෘත්‍යය. නාම රූප කෘත්‍යය කියන එක රහතන් වහන්සේටත් තියෙනවා. නාම රූප පංච විඥානං කියන එක තමයි රහතන් වහන්සේට නැහැ. රහතන් වහන්සේට ඇහැ තියෙන නිසා නාම රූප කෘත්‍යය තියෙනවා, විපාක නාම රූප තියෙනවා, විපාකයක් විදිහට රහතන් වහන්සේට ඇහැ හැදිලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේට ලස්සන යවම් බලන්න හම්බෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ කන හැදිලා තියෙන නිසා රහතන් වහන්සේට බැනුම් අහන්න වෙනවා. හරියට දොස් අහපු රහතන් වහන්සේලා ඉන්නේ. හරියට දොස් අහලා තියෙනවා. එතකොට දැන් ඒක රහතන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා, හරියට මිනිස්සු බැනලා තියෙනවා. ඒ බැනලා තියෙන්නේ සත්පුරුෂ අසත්පුරුෂ චෝදනාවක්. ඇයි? ඒ උනාන්දගේ කිසි වරදක් නැහැ. හැබැයි මේ දානශාලාවට ආවත් පේනවලු මේ හාමුදුරුවොත් එක්ක නිකන් ගැහණු කෙනෙක් ඉනවා වගේ. නිකන් එහෙම මිනිස්සුන්ට පේනවලු ඈතින් බැලුවා. එතකොට දැන් මේක මේ ස්වාමීන් දැනගත්තා. ඒ නිසා මිනිස්සු හරියට ගරහන්න ගියා. දාන දෙන එක නතර කළා මිනිස්සු. අනේ මේ වගේ දුසිල්වත් හැවිද්දොන්ට දාන දීලා මොකටද කියලා මිනිස්සු දාන්නේ නතර කළා. කුණ්ඩ දාන කියලා ස්වාමීන් වහන්සේ නමක්. තුනස අමාරුවෙන් මේක තේරුම් ගන්න රහත් වුණා. ලෝකෙට උත්තර බඳින්න ගියේ නැහැ. පැටලෙන්න ගියේ නැහැ. උත්තර බඳින්න තමන්ගේ නිර්දෝෂීකම ඔප්පු කරන්න ගියේ නැහැ. ඉතින් හඳුර අමාරුවෙන් රහත් වුණා. රහත් වුණාට පස්සේ අර ස්ත්‍රී ඡායාව අතුරුදහන් වුණා. එතකොට ඒ උන්වහන්සේ කය මුල් කරගෙන මොන තරම් පීඩාවටපත්. ඇයි? විපාක නාම රූප. ඇයි විපාක නාම? එක දවසක් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් අතර සමගිය බින්දින්න දේවතාවෙක් විදියට රුක්ෂ දේවතාවෙක් වෙලා ඉඳලා ස්ත්‍රී රූපයක් මවාගෙන වනේ ඇවිදලා තියෙනවා එක භික්ෂුවකට පේන්න. අර ස්වාමීන් වහන්සේ ළඟින්. මේ ස්වාමීන් වහන්සේලාගේ සමගිය බින්දින්න පුළුවන් ද බලන්න. ඒතර අර හිතවත් ආඳුර අරක දැකලා හිතලා තියෙනවා මේ දුසිල්වත් පැවිද්දෙක් මෙයාම ස්ත්‍රීන් ඇසුරු කරනවා වනේට එන. අර දේවතාව තමයි අර ස්වාමීන් වහන්සේගේ වටේට කැරකිලා තියෙන ස්ත්‍රී රූපයක් ඡායාවක මවාගෙන. ඉතින් පස්සේ කියලා තියෙනවා අනේ හාමුදුරනේ මම මේ විහිළුවක් කළේ ඔබ වහන්සේලා සමගිය බින්දනවද බලන්න කියලා. පස්සේ නිවැරදි වෙලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා දෙන්න තුල ඇතිවෙච්ච විරසකම නැවතිලා නැහැ. විහිළුවක් කරලා තියෙනවා. බලන්න කිනොත් සමහර විහිළුවලත් විපාක තියෙනවා. න විහිළුවටවත් වරද්ද ගන්න එපා. ඊට පස්සේ හාමුදුරු අර දේවතාවා කියලා තියෙනවා මම මේ ඔබ වහන්සේලා ගොඩාක් සමගියෙන් ඉන්නවා. ඔබ වහන්සේලාගේ සමගිය බින්දනවද බලන්න මම මේ දේ කළේ හාමුදුරනේ කියලා. එහෙම කිව්වට අහලා නැහැ. ඉතින් මේ සම්මනසලා තුල සමගියක් ඇතුළේ නැහැ ආයේ. ඉතින් මේ දේවතාවා මිය අතුරුදහන් වුණා දිව්‍ය ස්වභාවයෙන්. එහෙම සුගතියට දුගතියට ගියා. පස්සේ මේ බුද්ධ අවබෝධයට පත් වෙන ජීවිතයේදීත් ඒ අර විපාකය. ඒකයින විපාක නාම රූප. එතකොට ඒක ඇසුරු කරගෙන ඒ ස්වාමීන් වහන්සේ තුල මැදිහත් වීමක් ආව නම් බොරු කියන්න එපා. මේ මගේ ළඟ කොයිද කාන්තාවක් ඉන්නේ ඕගොල්ලෝ මේ මට මේ අභූත චෝදනාවක් උත්තර බඳින්න ගියේ නැහැ. නිර්දෝෂිකම ඔප්පු කරන්න ගියොත් මේ භික්ෂුව තුල හටගන්න සිතුවිලි වලට සාධනීය ලෝකේ පේනවනේ. ඊට පස්සේ ඒ ලෝකේ නිවැරදි කරන්න කතා කරන්න වෙනවා, වැඩ කරන්න වෙනවා, හිතන්න වෙනවා. මේ නිවැරදිකම ඔප්පු කරන්නේ කොහොමද කියලා යාට මානසිකව සැලසුම් කරන්න වෙනවා. එතකොට විඥාන කෘත්‍යය. උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ සද්ද නැතුව ගැරහිලි විඳ විඳා අපහාස ලබා
උන්වහන්සේ නිකලෙස් වුණා. එතකොට අර විඥාන නාම රූප පත්‍ය විඥානං කියන අවකාශයට උන්වහන්සේ ගියේ නෑ පින්වත්. එතකොට මෙන්න මේක හොඳට තේරුම් ගන්න. එතකොට දැන් පරිජානන සූත්‍රයේදී මේ පැහැදිලි කරපු පාඩේ තියෙන්නේ චක්කුංකෝ භික්කවේ අභිජානං පරිජානං විරාජයන් පජහම් බබ්බෝ දුක්ඛකන්දායත. මේ යම් කෙනෙක් තුල මේ නාම රූප ටික විශේෂයෙන් දන්නවද? විශේෂයෙන් දන්නවද? අභිජානං මේ නාම රූප ටික නාම රූප විපාකයක් විදියට විශේෂයෙන් දන්නවද? විශේෂයෙන් දන්නවා. නාම රූප කියලා විතරක් නෙමෙයි විපාකයක් කියලා දන්නවා. අන්න ඒකයි විශේෂයෙන් දන්නවා කියන්නේ. චක්කුංකෝ භික්කවේ අභිජානං පේන මට්ටම තුල අභිජානං අභිජාන කියන්නේ විශේෂයෙන් දන්නවා. දැන් බුද්ධ ශාසනයේ සම්මාදිට්ඨික ශ්‍රාවකයෙක් විදිහට දන්නවා. ඒතකොට එයා දන්නේ පේන මට්ටම නාම රූප කියලා. දැන් එයා දන්නවා විශේෂයෙන් මොකද්ද? විපාක නාම රූප කියලා දන්නවා. එයා විපාක නාම රූප කියලා දන්නවා. අභිජානං පරිජානං. එතකොට පිළිසිඳ දන්නේද? පිළිසිඳ දන්නවා කියන්නේ මේ විපාක නාම රූප ටික මේක දුකක් විදියට දන්නවා. බලන්න කොච්චර ලස්සනයිද? නාම රූප කියලා විතරක් නෙමෙයි නාම රූප කියලා කොහොමද පටිච්චසමුප්පාද දන්නවයි දන්නවනේ. දැන් පරිජානන කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? චක්කුංකෝ භික්කවේ අභිජානං. පින්වත් මහණෙනි මේ නාම රූප විදියට නොව ඒක විපාකයක් විදියටත් දන්නවනම් නාම රූප විපාකයක් විදියටත් දන්නවනම් පරිජානං දෙවනි එක විශේෂයෙන් දන්නවනම් මොකද්ද විශේෂයෙන් දන්නේ? මේ නාම රූප කොතන හටගත්තත් දුකයි කියලා දන්නවනම් මේ නාම රූප දුකක් කියලා දන්නවනම් එතකොට එයා තුල පිළිසිඳ දැන ගැනීමට අයිති දේ තමයි මේ දුක මෝහය නිසා ඇති වෙන බව කියලා දන්නවනම්. හරි දැන් මේ කිව්වේ මේ දේශනාවේ. මෝහය නිසා මේ ප්‍රශ්නේ ඉන්නේ කියලා දන්නවනම් පිළිසිඳ දන්නවා. මේ වෙලාවේ මෝහය දුරු කළොත් එහෙම අවිද්‍යා ධාතුව නැත්තම් එයා තුල පේන මට්ටමින්ම අඳුන ගන්න මට්ටමයි දෙකම සමාන වෙනවා කියලා දන්නවනම් නිරෝධාරිය සත්‍යය. එතකොට ඒකට කියන්නේ මේ පිළිසිඳ දැන ගැනීම. විශේෂයෙන් දැන ගැනීම මොකක්ද? විපාකයක් කියලා දැනගන්න එක. දැන් බලන්න චක්කුංකෝ භික්කවේ අභිජානං පරිජානං විරාජයන් පජහම් බබ්බෝ දුක්ඛකන්දායත. පින්වත් මහණෙනි ඇස විශේෂයෙන් දන්නවද? නාම රූපේ පේන මට්ටම විශේෂයෙන් දන්නවද? පේන මට්ටම විශේෂයෙන් දැනගත්තම මොකද්ද? විපාක නාම රූප. නිකන් නාම රූප නෙමෙයි. විපාකයක් කියලා දන්නවා. දෙවෙනි එක පිළිසිඳ දන්නේද? පරිජානං පිළිසිඳ දැනගන්නවා කියන්නේ මොකද්ද? මේ නාම රූප ටික දුකක් කියලා දන්නවා. මේ නාම රූපයන් නැවත නැවත හටගන්නේ නැවත නැවත මේ නාම රූප අනුසිත පවතින මොකක් නිසාද? මෝහය නිසා කියලා දන්නවා. මෝහය නැත්තම් මේ වෙලාවේ පේන මට්ටමේම අඳුන ගන්න මට්ටමයි දෙක සමාන වෙනවා. දුක්ඛ නිරෝධය කියලා දන්නවා නම් ඒකට අපි මොකද කියන්නේ? පරිජානං විරාජයන් කියලා කියන්නේ එතකොට එයාගේ සිත විරාගයට පැමිණෙනවා. නාම රූපයන් කෙරෙහි නොයල්මකට පැමිණෙනවා. ඇලින්නේ නොයල්මකට පැමිණෙනවා නාම රූප අධ්‍යක්ීම තුල. විරාජයන් පජහං මාර්ග ඥානෙ පදනම් කරගෙන පජහං මාර්ග ඥානෙ එයා මේ ඥානෙ මේ අහලා දැනගත්ත ඥානෙ පදනම් කරගෙන එයා විදර්ශනා ඥානෙ උපද්දවනවා. විදර්ශනා ඥානෙ කියන්නේ අනේ මේ ටික ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා කියලා විදර්ශනා ඥානෙන් බලනවා. එතකොට දුක්ඛකන්දායති. දුක නැසීමට දැන් එයා සුදුසුයි. දුක ඉවර කරන්න සුදුසුයි. මෙන්න මේ විදිහට දැක්කට පස්සේ අර නැවත විඥාන කෘත්‍ය නැවත ප්‍රතිසන්දියට අවකාශය නොලැබී දුක නිමා වෙනවා. බොහොම ගැඹුරු කාරණයක් මේ කිව්වේ. නමුත් ඒක මේක එක තැනක අවබෝධ කළොත් අර තේරෙනවා මේ ඉන්න මට්ටමේ කොතනින්ද දුක ඉවර කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ බඳු දුක නිමා කර ගැනීමක් පිණිස හොඳට අහන්න නැවත මේ විදේශන විකාශනය වෙද්දී හොඳට කන් දීලා අහන්න. අහනකොට තේරෙන්නේ මේක අනුපිළිවෙල කතාවක් මේක. දැන් අර හොඳට ප්‍රඥාව තියෙන්න ඕනේ මේ අදහස යන්න ඕලුවට. දේශන අහලා හුරුවක් තියෙන්න ඕනේ. නැත්තම් අමාරුයි. ඒ නිසා මේ ධර්මයේ හොඳට දරාගෙන සබෑවටම දුක නිමා කරන දක්ෂ ශ්‍රාවකෙක් විදියට නැගී හිටින්න මේ දේශනාව උපනිශ්‍රය වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා.